ගොඩ දවසේ වීඩියෝ එකක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මම ඊට පස්සේ ඒක ස්වභාවික විපත් ප්‍රශ්නත් එක්කම රැකියාවට යන්නේ ගැටලුයි. ඔය මේවා සම්පූර්ණයෙන්ම කාලේ පොඩ්ඩක් හතුරු ගන්න අමාරු නා. උඩ කාරියෙන් අද වීඩියෝ එකක් කරන්න යන්නේ. මේ බලන්න අනේ පොල් මෙදාස්ලා නිකන් හතරම වගේ ඉන්නේ. සොල් මිල එකපාරක් අඩු වෙලා තිබ්බේ මට වැඩි වෙච්ච එක දැන් වැඩි වෙලා ඒ වැඩි මිලෙම තමයි තියෙන්නේ දැන්. අඩු වෙන්නේ නැහැ. මොකද පොල් එකක් ගොඩක් කටි කරලා ඉතුරුල පොල් ගස් නැහැ දැන්. එකිනෙක පොල් ලස්සන අඩු වෙලා දුනීට අමතරව මේ රිලව් කියලා જાතියක් කියනවා. යාළුත් එක්ක පොල් බේර ගන්නදලා ඇටි කඩෙන් කඩනවා. හරි කතා වැක්කට දාමු. මේ පොල් ගෙඩියේ පොල් වතුර තියෙනව නේද? ඔයාලා පොල් ගෙඩියක ඉඳලා මේ විදිහට පොල් බෑයක් කරගෙන පොල් ටික ගාලා පොල් ටික හදලා විවිධාකාරී සෑම පොල් කිරි දාලා හදනවා විවිධාකාරී කේම රසවත් වෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙන වතුර ටිකෙන් මොකද කරන්නේ? හැල්ලුවා පොල් ගෙඩිය වතුර විදි කරා. ආයෙම කරන්න එපා. බලන්න මේ පොල් වතුර වල තියෙන ගුණ. ඔයා දැනගත්තොත් පොල් වතුර පාගත්ත කිසි කරන්නේ නැහැ. එහෙනම් අහගන්න පොල් වතුර තියෙන ගුණ. මේ පොල් වතුර පානය කිරීමෙන් ඇත්තටම මේ රුධිරයේ සීනි මට්ටම අඩු කරනවලු, ප්‍රෙෂර් එක අඩු කරනවා රුධිරයේ. එතකොට කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. ඒ වගේම තමයි මේ අක්මාවේ මේද හිමත් අඩු කරනවා කියලා නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවලු. ඊට අමතරව මේක මේ ගෑල්ලම එන්න සුපිරි නිවුස් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක ෆේස් පැක් එකක් විදිහට යොදා ගන්න. දන්නවද මොකද වෙන්නේ කියලා? ඔය හැමේ තියෙන රැලි ගතිය, හැමේ තියෙන වියලි ගතියම ඔක්කොම නැතිලා යනවලු. රෑ නිදාගනිද්දි හොඳ කප පුළුන් කෑල්ලක් අරගෙන පිරිසිදුවට මේ පොල් වතුර ටිකක් ඒකේ තවරලා මූණේ හැමතැනම මේ පොල් වතුර පුළුන් කෑල්ලෙන් තවරන්න ඕනේ. තවරලා විනාඩි 20ක් විතර ඉඳලා මූණ හොඳින් සෝදලා පිරිසිදු කරගෙන නිින්දට යන්න ඕනේ. මේ විදිහට හැමදාම මාසයක් විතර කරන් පස්සේ මූණේ ලොකු වෙනසක් තියෙනවා. වගේ හැමේ ලොකු වෙනසක් තියෙනවා. දන්නවද? අන්න ඒ වගේ වැඩ කටයුතු ගොඩක් කරන්න පුළුවන් જાතියක් තමයි මේ පොල් වතුර කියන්නේ. හරිද විස්තර ටික පැහැදිලිනේ. වැඩි විස්තර වලට ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. හරියටම ඒක පොයින්ට් වයිස් කොහොමද පොල් වතුර වගේ අකට ඉෆෙක්ට් වෙන්නේ කියන එක. එහෙනම් වීඩියෝ එක අන්තිමටම බලවල දෙහිම සෝදී අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. පොල් වතුර ඊට දාන්න එපා නම් බොන්නෝනේ. ඒ කියලා තියෙන විදිහට ඇප්ලයි කරන්න ඕනේ. රයිට්. ජය වේවා.